වැටිලා. කෑ ගන්න එපා ළමයි. පැටියට විවේකී අවශ්‍යයි. අනේ එයා හරිම හොරතල්. අනේ මම එයාව බලා ගන්නද? ඕනේ නම් එයාගේ බෙල්ලට ලණුවක් දාන්න. ඕනේ නෑ. දැම්මම එක දාන්න බෑ. මුලින්ම අශ්වපැටියට මගේ ඉව පුරුදු කරන්න ඕන. එතකොට එයා මාත් එක්ක යාළු වෙයි. මේ බලන්න. හරිම විශේෂකාරයෙක්. එයාට කියමු රතු හීය කියලා. ලපාටත් එක්ක ඒ නම ගැලපෙනවා. එයාත් කැමති වෙයි. ඉතින් කොහොමද රතු හීය? මගේ නම ඉතකු. මේ අලුතෙන් මල්ලගත්ත අශ්වය නේද? හරිම ලස්සනයි. ලස්සන නම් තමයි. හැබැයි හීල කරගන්න ලේසි උනේ නෑ. ඇත්තටම තාත්තේ රතු හීයක් ලොකු වුණාම මේ වගේම ලස්සනට ඉඳී නේද? අපිට ඒක බලා ගන්න පුළුවන් නේ. පුතේ, ඒ පැටියට වැඩි ආදරය කරන්න යන්න එපා. ඇයි තාත්තේ? එයා හැමදාම අපි එක්ක ඉන්නේ. යකාරි, අපේ දඩයන් සංචාරයේදී හම්බෙන පළවෙනි ගමේ නායකයාට ඒ පැටියව තෑගි දෙන්න වෙනවා. ඒක අපේ සිරිතක්. වෙන ගෝත්‍රයක භූමිය පහු කරනකොට සාමේ සලකුණක් හැටියට තෑග්ගක් දෙන්න ඕනේ. තෑග්ග වටිනවා නම් ඒ ගෝත්‍රයෙන් අපිට ලැබෙන ගෞරවයත් වැඩි වෙනවා. ඒත් මේ වගේ පුංචි පැටියෙක් අම්මගෙන් වෙන් කරන්න හොඳ නෑනේ. ළමයින්ට වගේ නිතරම අශ්වපැටවුන්ට අම්මව ඕන වෙන්නේ නෑ. අපි දැන් හිතන්න ඕනේ අපේ ගෝත්‍රයේ නම්බුව ගැන. ඒක අසාධාරණයි. කොහොමද මේක දෙදුන්ට කියන්නේ? මොකද උනේ පුංචි ගෝනියා? උරුකේ මට ඉව දැනෙනවා. එයාලා ළඟමයි ඉන්නේ. අපි ගිහින් දඩයක්කාරයන්ට කියමු. කොට පැටියට මොකද වෙන්නේ? එයාගේ අම්මා ඉන්නවනේ. අනික පුංචි ගෝනියා එයා ගැන බලාගනි. මුර්කේ ලෝණකම් ඇතුළට වෙලාම ඉන්න. ඔයා බය වෙන්න එපා. තාත්තේ මුර්කේරලක් අපේ අශ්වයන්ට පහර දෙන්න එනවා. එයාව ගම ඇතුලෙන් ගැට ගහන්න. ඉක්මන් කරලා එන්න. මුර්ග අපේ අශ්ව ගාලට පහර දෙන්න එනවලු. දෙන්න මෙන්න මාත් එක්ක. දැන් කලබල වෙන්න එපා. අන්න හරි. මිනිස්සෙක් මාත් එක්ක කතා කරේ ජීවිතේ පළවෙනි වතාවට. මට සත්තු එක්ක කතා කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඔයා කලබල වෙන්නේ ඉන්න. මම තුරු කියලවන්න යනවා. හරි ඔයා යන්න. අපි කොහොමරි මුර්ගයෝ ටික එලෝ ගත්තා. වැඩේ ලේසුනේ නෑ. ඔයාගේ අශ්වගෙනුත් අපිට ගොඩක් උදව් ලැබුණා. ඇත්තටම ඔයාට යාව ඉන්න එක නම් වාසනාවක් යකාරේ. අශ්වෝ කීප දෙනෙකුට තුවාලයි. ඒත් ඒවා බරපතල නෑ. අනේ රතුවිය මෙතන පේන්න නෑනේ. මුර්ගයා පහු වෙන්න පුළුවන්. කල්පනාවෙන් ඉන්න. සමහර විට පැටියව මුර්ගීන්ට අහු වෙන්නේ නැති. කරන්න දෙයක් නෑ. අපිට වැඩි දිනෙකගේ ආරක්ෂාව ගැන හිතන්න වෙනවනේ. අනිත් දඩයක්කාරයන්ටත් කල්පනාවෙන් ඉන්න කියන්න. ඒක මගේ වැරද්ද. මට බැරි වුණා එයාව හරියට ආරක්ෂා කරන්න. මම එයාව දැක්කේ නෑ. ඒ වෙලාවේ ලොකු මුර්ගෙක් එක්ක සටන් කළා. මම හිතන්නේ රැළේ නායකයා. ඔයාගේ වැරද්දක් නැහැ. ඔව්. පිටිය තාමත් හොඳින් ඉන්නවා. අපි ආව බේර ගන්න ඕනේ. ඔයා එනවාද යන්න? යකාරේ මම මුර්ගෙන්ට හරිම බයයි. ඒත් මම එක්ක ඉන්නම්. ස්තුතියි පුංචි පානියා. අපි පුළුවන් ඉක්මනට යමු.
දෙපැත්තකට ගිහිල්ලා තියෙනවා. මොන පැත්තටද යන්නේ? එතන පැටියගේ අඩසලකුණක්වත් නැහැනේ. අපි ආපහු යමු. එතකොට බේදුනට මොනවද අපි කියන්නේ? මේක නම් කියන්න බෑ. අපි කොහොම හරි කරලා එයි. යකාරි පුංචි පෝනියා. ඉතින් කොහොමද සුදුවස්? ටිකක් නිදා ගන්න. ඔයා උස්සන් ඉන්න බෑ. මට හදිසි වැඩක් තියෙනවා. මේ ඔයා දැක්කද මේ පැත්තෙන් අශ්ව පැටියෙක් යනවා. මොකක්ද එන්නේ? අස්සපෙටි ගියාද කියලාද? දැක්කේ නෑ. හැබැයි ඉතින් දැක්කම දරුණු මූර්ඛයෙක්. ඇත්තද? මට යා පෙන්වන්න පුළුවන්ද? යකාරි පරිස්සමෙන්. සුදුවස් කිව්වේ නපුරු මුර්ගෙක් හිටිය කියලානේ. දැක්කද? අර ඉන්නේ. දැක්කම බය හිතෙනව නේද? එයා තමයි රැළේ නායකයා. යන්න එපා. ආපහු එන්න. නායකතුමා, මගේ නම යකාරි. ඔයාට තුවාලයිද? මට පුළුවන් ඔයාට උදව් කරන්න. ඕනේ නම් තුවාලෙට බෙහෙත් දාන්නම්. යන්න එපා යකාරි. එයා හරි නපුරුයි. තනියමද ඉන්නේ? මම රැළේ අයට දිගටම යන්න කිව්වා. එයාලා අනතුරේ දාන්න බෑනේ. කකුල කැඩිලා නෑ. බය වෙන්න දෙයක් නෑ. මම ඉක්මනටම එන්නම්. එයාට මොකුත් කරේ නෑනේ. ඊයා මොකටද අනියෝයි ගඳ ගහන මඩ අරන් ආවේ? වේදනාව තිබුණාට තුවාල බරපතල නෑ. මේ අතුමැඩි වලින් තුවාල ඉක්මනටම සනීප වෙයි. දැන් රැළේ අනිත් අය කොහෙද? සනීප වෙයි. දැන් රැළේ අනිත් අය කොහෙද? පුරුද්දක් හැටියට අනතුරකදී අපි බෙදිලා යනවා. පස්සේ කළු පර්වතයේ ළඟදී අපි ආපහු හම්බ වෙනවා. එයාලා එතන යාවේ අශ්ව පැටියෙක් හොයාගෙන. ඔයාලා පාර දීපු වෙලාවේ ඔයා පැනලා ගිහිල්ලා. දවස් ගානකින් කෑමක් නෑ. රැල්ලම හාමත් වෙලා ඒකයි අපි අශ්වයන්ට පහර දුන්නේ. හැබැයි මම අශ්ව පැටියෙක් නම් දැක්කේ නෑ. අපි යනවා නායකතුමා. ඔයා දැන් ටිකක් විවේක ගන්න. පරිස්සම් වෙන්න. නායකයෙක් නැති රැලක් කියලා කියන්නේ ලොකු අනතුරක්. මං ගියා එහෙනම්. එයාලා කීදී මම නිදා ගන්නවා. නායකතුමා ආපහු එන්නේ නෑ. අදින් පස්සේ මමයි නායකයා. පැටිය මෙතන පේන්නේ නැහනේ. අපි ඉක්මනට ගියොත් තමයි. දෙන්න මොකද මෙතන කරන්නේ? එන යන්න දැන් මගෙත් එක්ක. මගේ නම යකාරි. මම හැම සතෙක්ගම යාළුවෙක්. අපේ භාෂාවත් කතා කරන්න පුළුවන්ද? අපි කන ඔත්තු බලන්න දාවේ. අපි ආව නැති වෙච්ච අශ්ව පැටියෙක් හොයාගෙන. අපි තොයව හිටිය අශ්වයෙක්වම තමයි. මේ අශ්ව වල්ල ගන්නවා. වට කරනවා. එපා. එයාට කරදර කරන්න එපා. නායකතුමා. මේ දෙන්නට කරදරයක් කරන්න එපා. ඔයා කවුද එහෙම කියන්න? දැන් රැළේ නායකයා මමයි. මේ දරුවා හරිම විශේෂ කෙනෙක්. ලොකු අවදානමක් අරගෙන මට උදව් කළා. දැන් මෙතන කිසිම තීරණයක් ගන්න තමුන්ට අයිතියක් නැහැ. මං කිව්වා නේද මේ අශ්ව අල්ල ගන්න කියලා. මගේ අන්නට කේකරුවෙන්න බැරි නම් රැළෙන් අයින් වෙනවා. කවුරු හරි කැලේදී අශ්ව පැටියෙක් දැක්කද? දැක්කා නම් කියන්න. මගේ අයගෙන් එයාට අනතුරක් වෙලා නැහැ. අපි යන්න නායකතුමා. ගොඩක් ස්තුතියි. මම ඔයාට පුරුදු වෙනවා. ආපහු අපෙන් කරදරයක් වෙන්නේ නැහැ. පැටියව වෘකවල්ල ගෙනත් නැත්තම් එයා කොහෙද ඇත්තේ? මටත් හිතා ගන්න බෑ. දැන් කරන්න දෙයක් නෑ. දෙදුන්ට ඇත්ත කියන්නම වෙනවා. ඔයා මෙහෙද? මම හැමතැනම ඔයාව හෙව්වනේ. රතුහිය මං ඒ නමට ආසයි. යකාරි දැන් දේදුනට නරකාරංචියක් කියන්න ඕනේ නෑනේ. යකාරි කොහෙදවා ගිහින් හිටියේ? දේදුන අපි හැමතැනම හෙව්වා. ඒකනේ මමයි පුංචි පෝනියයි රතුහිය හොයන්න කැලේට ගියා. ඒ මොකටද? ඒ පැටි අපේ ගමෙන් එළියට ගියම නෑනේ.
එහෙම වෙන්න බැහැනේ. සිද්ධ වුණේ මොකද්ද කියනක ඔයා දන්නේ නැහැනේ. මුර්ගිය ලෝණකන් අතුරට වෙලාම ඉන්න. ඔයා බය වෙන්න එපා. තාත්තේ. මම ඔයා කියපු දේ කළේ නෑ යකාරි. ඔයා දඩයක්කාරව හොයාගෙන ගියපු අතරේ මම අපෝ අශ්වගාරට ගියා. මම ගිහින් රතු හීයව අරගෙන ආවා. බය වෙන්න එපා පැටිය. මාත් එක්ක යන්න. මුර්ගය යනකම් අපි කුඩාරම තුල හිටියේ. ඔයා තනියම වෘකයන් පස්සේ ගියේ එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි යකාරිය. හැබැයි ඒකෙන් මගේ හිත වෙනස් වුණා. ඔයා අශ්වපැටිය බේරගන්න මෙච්චර අවධානමක් ගන්නව නම් එයාට ගොඩක් ආදරය කරනවා වෙන්න ඕනේ. ඒක නිසා අපි ආව තියාගන්නවා. ඇත්තද? අපි දැන් අනිත් ගෝත්‍රයේ නායකතුමාට මොනවද තෑගි කරන්නේ? අපි යාට දෙන්න ඕනේ ගොඩක් වටින තෑග්ගක්. ඒකෙන් තමයි අපේ ගෝත්‍රේ නම්බුව රැකෙන්නේ. මං කැමති මෙයාව දෙන්න. හොඳ තෑග්ගක්. රතුහි ඉන්නවා. එයා අපිත් එක්ක ඉන්නවා පුංචි පෝනියා.